අපි හැමෝම මේ ලෝකෙට එන්නේ තනියම. කවදා හරි දවසක අපිට මෙතනින් යන්න වෙන්නේ තනියම. නමුත් අපේ ඒ අවසාන මොහොත වෙනකල්ම අපිට ජීවිතය ගත කරද්දී අපිට සිද්ධ වෙනවා විවිධාකාරෝ මිනිස්සු ආශ්‍රය කරන්න. ඒ විවිධාකාරෝ මිනිස්සු ඉන්න සමාජවල ගැවසෙන්න, ඔවුන් එක ගනුදෙනු කරන්න, ඒ වගේම ඔවුන් සමග ගැටෙන්න අපිට සිද්ධ වෙනවා. ඉතින් බොහොමයක් දෙනා මෙන්න මේ අවස්ථාව, මේ සිටුේෂන් එක ඉතා සාර්ථකව ගත කරනවා. ඒ කියන්නේ සමාජයත් එක්ක ගැටෙන්න කිසිම බයකින් තොරව, කිසිම ලැජ්ජාශීලී ගතියකින් තොරව ඔවුන් සාමාන්‍ය විදිහට හරිම රිලැක්ස් එකේ ඔවුන්ගේ එදිනෙදා කටයුතු කරගෙන හරි අපූර්වට සමාජ ගනුදෙනු සිද්ධ කරගෙන ඉස්සරහට යනවා. හැබැයි ඒ අතරම ඔයා දන්නවද ඇතම් පිරිසක් ඉන්නවා අනිත් අයත් එක්ක කතා කරන්න පවා බය වෙන. තමන්ගේ වචන තමන්ට ඔවුන්ට ප්‍රකාශ කරගන්න අවශ්‍ය දේවත් හරියට ප්‍රකාශ කරගන්න බැරුව හුදකලා වෙන. කොටින්ම මිනිස්සුන්ව මග හරින. ඉතින් කාලයක් තිස්සේ කවුරු හරි කෙනෙක් මෙන්න මේ විදිහට හැංගිලා ඉන්න උත්සාහ කරනවා නම්, තනි වෙන්න උත්සාහ කරනවා නම්, තමන්ගෙම කියලා තැනකටවත් යන්න, තමන්ගෙම කියලා පිරිසක්වත් ආශ්‍රය කරන්න අකමැත්තක් දක්වන කෙනෙක් ඉන්නවා නම් එහෙම කාලයත් එක්ක ඒ වගේ කෙනෙක්ට සිද්ධ වෙනවා social anxiety. එහෙමත් නැත්නම් සමාජ භීතිකාව කියලා කියන මානසික පීඩන තත්වයට මුහුණ දෙන්න. හැබැයි මම දකින විදිහට අපි මේ ගත කරන කෙටි ජීවිත කාලය කිසිම කෙනෙක් අනෙක් අයට බයයි. තමන්ගේ දේවල් එහෙමත් නැත්නම් තමන්ව සංගවගෙන හුදකලාව වෙලා ජීවත් විය යුතු නැහැ. මම මෙහෙම කියන්නම්. පිරිසක් සිටින සමාජයක් තුළට එන්න කවුරු හරි කෙනෙක් බය වෙනවා කියන එක එක්තරා මානසික රෝගයක් විදිහට දකින්න මම කැමති නැහැ. මොකද බය කියන දේ පුංචි කාලේ ඉඳන්ම අපිට කාවද්දන්න උත්සාහ කරන අවස්ථා වැඩි. ඇයි මං එහෙම කියන්නේ? උදාහරණයක් ගන්නම්කෝ. පුංචි දරුවෙක් උත්සාහ කරනවා අඳුරු කාමරයක් තුල තියෙන බැලුන් බෝල කිහිපයක් ගන්න. ඒ තුලට යන්න ඔහුට සිද්ධ වෙනවා. ඔහු උත්සාහ කරනවා කාමරය තුලට යන්න. හැබැයි ඔහුගේ වැඩිහිටියෙක්, එහෙම නැත්නම් අම්මා තාත්තා කියලා හිතන්න, දරුවට කියනවා එපා. එපා පුතේ ඔතනට යන්න. එතන හොල්මන් ඉන්නවා. එහෙමත් නැත්නම් එතන භයානක සතෙක් ඉන්නවා. ඉතින් අර දරුවා මොකද කරන්නේ? එතනින් නතර වෙනවා. ඔයා හිතන්නේ ඔයාගේ හිතේ තියෙන බය ඔයා විසින් ඇති කරගත්තු එකක් කියලාද? නැහැ. තව දෙයක්. එක්තරා පන්ති කාමරයක් තුල තමන්ගේ යාළුවෝ ඉන්න තැන ගුරුතුමිය එක දරුවෙක්ට කතා කරලා කියනවා ඉස්සරහට ඇවිල්ලා පුතේ ඔයා සින්දුවක් කියන්න. හැබැයි කොහොම හරි දරුවා ඒ අවස්ථාව බාරගෙන එතෙන්ට යනවා. දරුවා සින්දුව කියනවා. සින්දුවේ එක පද පේලියක් වැරදෙන නිසා මුළු පන්තියම දරුවට hina වෙනවා. ඉතින් මොකද වෙන්නේ? එයින් පස්සේ ඒ ළමයා, ඒ දරුවා තමන්ගේ ඉදිරිපත් කිරීම නවත්තලා ආයෙ හිටපු තැනටම යනවා. එතනින් ඒ දරුවා නතර වෙනවා. ඒ සිදුවීම දරුවාගේ මනසට ඉතා තදින් කාවදිනවා. මම මේ ඔයාලට කියන්න උත්සාහ කරන්නේ යම්කිසි අසාමාන්‍ය තත්වයක්. එමත් නැත්නම් මම අර කලින් කියපු හුදකලා වීම තත්වයක් ඔයා තුලින් ඔයාට දැනෙනවා නම් හොඳට මතක තියාගන්න. ඒකට 100%ක් වග කියන්න ඕනේ ඔයා නෙමෙයි. 100%ක් වැරදිකාරයා වෙන්නේ ඔයා නෙමෙයි. ඔයා ඒ බව තේරුම් ගත්තා නම් දැන් අපිට පහසුයි මේ කතා බහ ඉස්සරහට කරගෙන යන්න. ඔයාට දැනෙනවා නම්, ඔයාට මේ වෙද්දි තේරුම් ගිහින් තියෙනවා නම් ඔයා තුල social anxiety කියන අසාමාන්‍ය තත්වය, එහෙම නැත්නම් මානසික පීඩන තත්වය ඔයා ගාව තියෙනවා කියලා බය වෙන්න එපා. අපි කතා කරමු කොහොමද ඒ තියෙන ගති ලක්ෂණ වෙනස් කරගන්නේ කියලා. ඇත්තටම විශ්වාස කරන්න ඔයාට පුළුවන් ඒ දේ කරන්න. විශ්වාස කරන්න ඔයා අනිවාර්යෙන්ම සාමාන්‍ය තත්වයට පත් වෙලා ඔයා ආස කරන ලයිෆ් එකට මේන් පස්සේ අඩිය තියනවා කියලා.
මුලින්ම ඔයා කරන්න ඕනේ avoid your negative thoughts. ඔයා ගාව තියෙන ඍණාත්මක සිතුවිලි, ඍණාත්මකව හිතන පතන විදිහ ඔයා වෙනස් කරගන්න ඕනේ. මොකක්ද ඒක මං කිව්වේ? පිරිසක් ඉස්සරහට යනකොට ඔයාට දැනෙනවද ඔවුන්ගේ ඇස් ඔයා මැත්තේම තියනවා කියලා? ඔවුන්ගේ අවධානය ඔයාට විතරයි කියලා ඔයාට හිතනවද? ඔයාගේ හිත කියනවද එයාලා හැමෝම බලන් ඉන්න ඔයා දිහා. ඉතින් ඔයා වැරද්දක් කරොත් ඒකේ වගකීම ඔයාට. ඔයාට ආයි නැගිට ගන්න බැරි වෙවි. ඔයා වැටෙයි. ඔවුන් ඔයාට hina වේවි. ඔයාට හිතනවද හැමෝම උත්සාහ කරන්නේ, හැමෝම බලන් ඉන්නේ ඔයාව ජජ් කරන්න කියලා? නැහැ. වෙනස් කරන්න ඔය හිතන විදිහ. මිනිස්සුන්ට තමන්ට පැවරිලා තියෙන රාජකාරී කරලා ඉවර කරන්න පුදුමාකාර ආසාවක් තියෙනවා. පුදුමාකාර උනන්දුවක් තියෙනවා ඔවුන්ට පැවරිච්ච රාජකාරී ඉවර කරලා, අවසන් කරලා නිදහස් වෙන්න. ඔවුන්ට අවශ්‍ය නැහැ ඔයා දිහා බල ඔයාගේ ස්ටෙප්ස් ගණන් කරන්න. මොකද ඔවුන් දැනටමත් බිසි. එහෙනම් තේරුම් ගන්න. ඔයා හිතන විදිහයි වෙනස් කරගන්න ඕනේ. අනෙක් අය කොහොම හිතාවිද කියලා ඔයා ආස කරන දෙයක් නොකර ඉන්නවනම් මතක තියාගන්න. ඔයාගේ සතුට විනාශ කරලා දාන්නේ ඔයාමයි. අනෙක් අය හිතන විදිහ ගැන ඔයා වද වෙන තරමටම ඔයා විසින්ම ඔයාගේ ආත්ම විශ්වාසයට හානි කරගන්නවා. ඔයා හිතන දේ නිසාමයි ඔයාට කෙනෙක් ඉස්සරහ කතා කරගන්නවත් බැරි වෙන්නේ. මොකද ඔයා වද වෙන්නේ අනෙක් අය ඔයා ගැන කොහොම හිතාවිද කියන සිතුවිල්ලෙන් විතරයි. ඔයා කොහොම හිතුවත්, කොහොම ඔයාව පාලනය කරගත්තත් මිනිස්සු ඔවුන්ට ආවේනික විදිහට හිතනවා. ඒ නිසා අනෙක් අය ගැන හිතන එක ඔයාගේ ජොබ් එක නෙමෙයි. එයාලා කොහොම හිතුවත් මට මොකද? මම කරන්නේ මට අවංකව මට සාධාරණයි කියලා හිතන දේ. මම යන්නේ මගේ ගමන. එච්චරයි. හරිම සරලයි. Next. Use your coqueja. මේදී ඔයා හිතන්න ඔයාට සමාජයට යන්න, මිනිස්සු අතරට යන්න මොනවාම හරි විදියකින් ලැජ්ජාශීලී ගතියක් එනවනම් යන්න ආපස්සට. මතක් කරන්න ජීවිතයේ එක තැනකදී හරි ඔයාට අවශ්‍ය දේ සාර්ථකව කරලා ඉවර කරපු අවස්ථාවක්. සමහර විට ඉතා සුළු දෙයක් වෙන්න පුළුවන්. පාසල් යන කාලේ පුංචි කතාවක් ඔයාට අවශ්‍ය විදිහට හරිම සාර්ථකව හරි ලස්සනට ඔයාගේ ඉදිරිපත් කිරීම කරා. එහෙමත් නැත්නම් ලස්සන ගීතයක් ඔයා ගායනා කරා. මතක් කරන්න කොහොමද ඒ වෙලාවේ අනිත් අයගේ රියැක්ට් එක? කොහොමද ඔයාට දැනුණු ෆීලින් එක? මතක් කරන්න මේ මොහොත. එහෙනම් ඔයාට යම්කිසි ඉදිරිපත් කිරීමක් කරන්න, සමාජයට යන්න බැරි කමක් නැහැ. ඔයාට පුළුවන්. ඔයා මෙච්චරකල් උත්සාහ කරලා තියෙන්නේ ඔයාව හංගගෙන ජීවත් වෙන්න. ඉතින් තවදුරටත් ඔයා එහෙම කරන්න ඕනේද? නැහැ. එන්න ඉස්සරහට. ඔයාට පුළුවන්. මොකද ඔයා එදා ඒ දේ කරා නම් අද කරන්න පුළුවන්. ඉස්සරහටත් ඔයාට පුළුවන් ඒ වටිනාකම කන්ටිනියු කරගෙන යන්න. එනර්ජි එක තියෙන්නේ ඔයා ගාව. Next point. Face your fears. ඔයාට දැනෙන බයට පෙරලා පහර දෙන්න. ඔයාට යම්කිසි දෙයක් කරන්න යද්දී ඔයාව වෙවුලනවා වගේ නම්, ඔයාට බයක් දැනෙනවා නම් හිතන්න. ඇයි ඔයා බය වෙන්නේ? ඔයා වැරැද්දක් නෙමෙයි කරන්නේ. ඔයා මේ අවස්ථාවේ කරන්න ඕනි හොඳම දේ තමයි මේ කරන්න යන්නේ. ඉතින් ඇයි බය වෙන්නේ? කවුරුත් ඔයාට මොකුත් කියන්නේ නැහැ. කවුරුත් ඔයාට චෝදනා කරන්නේ නැහැ. මොකද ඔයා නිවැරදි දෙයක් කරන්න යන්නේ. ඉතින් බය වෙන්න එපා. බයයි නම් ඔව් මම ඒ බය අත්විඳිනවා. මින් පස්සේ බය කියන දේ මම නැති කරලා දානවා. මේ හැමදේමත් එක්ක ඊළඟට ඔයා කරන්න ඕනි දේ. Do some exercises. ඔයාගේ self confidence එක වැඩි කරගන්න. mental muscles ශක්තිමත් වෙන්න ඔයා පුංචි exercises ඔයාට හුරු කරගන්න. මම මේ කතා කරන්නේ ඔයා ශරීරය මහන්සි කරවලා
දාඩිය දාන කල් ඇඟ වෙහෙස වෙලා කරන එක්සර්සයිසස් ගැන විතරක් නෙමෙයි. පුරුදු කරන්න විශේෂ වූ භාවනා ක්‍රම කිහිපයක්. මේ తত্ত্বය මානසික පීඩන තත්ත්වයක් නම් ඔයාට පැහැදිලි ඇති. ඔයා ශක්තිමත් කරගන්න ඕනේ ඔයාගේ මනස. අවදි කරන්න. ඔයා තුල ඉන්න අපූර්ව මිනිස් ආත්මය අවදි කරන්න. එළියට ගන්න, සමාජයට දෙන්න ඔයාගේ වටිනාකම. සරලවම ලෝකයා කොහොම කිව්වත් ඒ ගැන ඔයා වද වෙන්න එපා. අනිත් අයගේ ජොබ් එක ඔයා කරන්න යන්න එපා. ඔයාගේ ජොබ් එක ඔයා කරන්න. කන්ටිනියු කරන්න. ඔයාව කන්ටිනියු කරන්න. ඔයාගේ වටිනාකම ඔයාට දෙන්න. සමාජයෙන් වටිනාකම ගොඩනගන්න කලින් ඔයාගේ වටිනාකම ඔයාම ගොඩනගා ගන්න. එහෙමනම් මින් ඉදිරියට ඔයා තුල social anxiety ගොඩනගෙන්න දෙන්න එපා. ගෙහෙන් එන්න. good luck.